ඉතින් යාළුවනේ ඩොලර් 1000ක් 2000ක් ඔයාගේ ඉගෙනීමට ඒ වගේම ඔයාට මේ වෙනකොට වාහනයක් නැත්නම් වාහනයක් ගන්න අන්න ඔය වගේ දේවල් වලට පිටරට පෝසත්තු සල්ලි වලින් ආධාර කරන වෙබ්සයිට් මේ වෙනකොට බොහෝමයක් තියෙනවා. ඉතින් ඕගොල්ලොත් කැමතිද එහෙම නැත්නම් ඕගොල්ලොත් ආසද ඕගොල්ලන් මේ වෙනකොට තියෙන ආර්ථික ප්‍රශ්න වලින් මිදෙන්න මෙන්න මේ වගේ වෙබ්සයිට් එකකට රෙජිස්ටර් වෙලා ආධාරයක් පිටරට සල්ලිකාරයාගෙන් ඉල්ලගන්න. ඔව්. ඉතින් මම අද කතා කරන්නේ අන්න ඒ වගේ වෙබ්සයිට් එකක් ගැන. ඉතින් ඕගොල්ලෝ මුල ඉඳන් හරියට අහගෙන ඉන්න මේ විදිහට අපි වැඩේ කරොත් අපිට පුළුවන් පිටරට සල්ලිකාරයෝ ගොඩාක් ෆන්ඩ් කරන එහෙම නැත්නම් ආධාර උපකාර කරන මේ වගේ වෙබ්සයිට් වලින් අපිට මූල්‍යමයම උපකාරයක් ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට සත්‍ය වශයෙන්ම තියෙන මූල්‍ය අර්බුදයකට හොඳයි. අපි මේ වෙබ්සයිට් එකට ගිහිල්ලාම කතා කරමු කොහොමද මේක රෙජිස්ටර් වෙලා ඒ වගේ ෆන්ඩ් එකක් රේස් කරගන්න කියලා. හොඳයි යාළුවනේ ඕගොල්ලොත් මම මේ කරන පිළිවෙලට කරගෙන යමු. මුලින්ම ඔයාගේ බ්‍රවුසර් එකක් ඕපන් කරගෙන ඊට පස්සේ DonorBox කියලා මෙන්න මේ විදිහට ටයිප් කරන්න. ඊට පස්සේ DonorBox කියන වෙබ්සයිට් එකට මෙන්න මේ විදිහට ඕගොල්ලන් වරයි යනවා. ඊට පස්සේ ඕගොල්ලන්ට මුලින්ම කරන්න තියෙන්නේ මෙන්න මේ වෙබ්සයිට් එකේ යූසර් ඉන්ටර්ෆේස් එකට මම මේ ලොග් වෙන විදිහට ඕගොල්ලන්ට ලොග් වෙන්න පුළුවන්. හරි. අපි මේ වෙබ්සයිට් එකට ලොග් වෙලා හොඳයි අපි ඊළඟට මේ වෙබ්සයිට් එකට ලොග් වෙලා ඊළඟට බලමු මොකද කරන්න කියලා. හොඳයි මම කලිනුත් කතා කරපු විදිහට ඉතින් මේකෙදි ඇත්තටම වෙන්නේ අපි පිටරට පොසතුන්ගෙන් අපේ දුක කියලා යම්කිසි මුදලක් අරගන්න එක. ඉතින් මෙතෙන්දි කරන්න ඕනේ මුලින්ම මෙතන වෙබ්සයිට් එකට ගියන් පස්සේ මේ ෆන්ඩ් රේසින් කියන එක ඔයා ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මෙතෙන්ට ලොග් වෙනවා. මෙතනින් ඔයාගේ රට තෝරගන්න ඕනේ. දැන් ජීවත් වෙන රට තෝරලා දැන්ට මම ඉන්නේ UAE වල නිසා මම UAE කියලා මෙතන සිලෙක්ට් කරලා මම මෙතන මගේ ඩීටේල්ස් ටික දෙනවා. ඉතින් ඒක get started කියන එක ක්ලික් කරාන් පස්සේ මෙන්න මේ විදිහට තවත් ඉතින් යාළුවනේ මෙතන මේ get started කියන එක අපි ක්ලික් කරාන් පස්සේ ඕගොල්ලන්ට පේනවා අපිව අරන් යනවා වෙනම ඇප්ලිකේෂන් ෆෝම් එකකට. ඉතින් ඕගොල්ලන්ට පේනවනේ. ඉතින් මෙන්න මේ වගේ දේවල් මහා ලොකු අමාරු දේවල් නෙමෙයි වට තියෙන්නේ. විශේෂයෙන් මේ ටික ෆිල් කරගන්න. ඉතින් මෙතෙන් ෆිල් කරගන්න තියෙන මෙතන ඕගනයිසේෂන් එකට ඔයාගේ නම දෙන්න. සම්පූර්ණ නම. හිතන්නකෝ නයනජිත් කෝරාලගේ. එතකොට නයනජිත් කෝරාලගේ කියන එක දෙන්න. ඊට පස්සේ ෆස්ට් ඇන්ඩ් ලාස්ට් නේම් එකටත් නයනජිත් කෝරාලගේ කියන එක දෙන්න. ඉතින් ඔයා ගැන පොඩි විස්තරයක් මෙතන අහනවා. ඉතින් එතෙන්දී ඔයාලට පොඩි විස්තරයක් දෙන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. ඊට පස්සේ ඔයාගේ නම්බර් එක ඒ වගේම ඉතින් යාළුවනේ ඔයාගේ මෙතන අනිත් ඩීටේල්ස් දෙන්න මේ ඔප්ෂනල් ඩීටේල්ස් දෙන්න අවශ්‍යතාවයක් නැහැ වෙබ්සයිට් එක නම් ඒ වගේ දේවල්. ඉතින් ඔය මම කියන විදිහට ඔය ටික දුන්නා නම් හරි. ඊට පස්සේ දීලා ඔයාට මෙතන ටික් කරලා ඔයාට මේ කැප්චර් එකත් මෙතන සිලෙක්ට් කරලා ඊළඟට ඔයාට තියෙන්නේ මෙතන ඒ වගේම යාළුවනේ ඕගොල්ලෝ මතක ඇතුව ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එකක් දෙන්න ඕනේ. ඊමේල් ඇඩ්‍රස් එකේ වගේම පාස්වර්ඩ් එකක් දෙන්න. ඊට පස්සේ ඔයාලට මෙතන ටික් දෙක දාලා ඉවර වෙලා ඕගොල්ලන්ට මේක කන්ෆර්ම් කරන්න. එහෙම නැත්නම් මේ ටික ෆිල් කරලා ටික් එක දීලා ඔයා මෙතන මේ සබ්මිට් කියන බටන් එක ක්ලික් කරන්න තමයි ඊළඟට තියෙන්නේ. යාළුවනේ ඊළඟට අනිත් සයිට්ස් වගේම මෙතන ඒගොල්ලෝ අපේ ඊමේල් කන්ෆර්මේෂන් එකත් ඉල්ලනවා. ඉතින් ඊමේල් කන්ෆර්මේෂන් එකත් ඕගොල්ලෝ දෙන්න ඕනේ. මේ විදිහට ඊමේල් එකට ලොග් වෙලා ඊමේල් කන්ෆර්මේෂන් එක දෙන්න. එතකොට ඕගොල්ලන්ව රීඩිරෙක්ට් වෙනවා පේජ් එකට. මෙතනින් start campaign කියන එක ඊළඟට දෙන්න තියෙන්නේ. ඉතින් මෙතෙන්දි දෙන්න ඕනේ අපි create campaign කියන ඔප්ෂන් එක. ස්ටාර්ට් කැම්පේන් එක මොකද මම තව වෙබ්සයිට් එකක් ඕගොල්ලන්ට ගේනවා මේ වගේ ක්‍රවුඩ් ෆන්ඩින් තියෙන. ඉතින් ඒක ක්ලික් කරාන් පස්සේ ක්‍රියේට් කැම්පේන් එක ක්ලික් කරාන් පස්සේ අපිව රීඩිරෙක්ට් වෙනවා තව පේජ් එකකට. මෙතෙන්දි ඔයා දෙන්න ඕනේ ක්‍රවුඩ් ෆන්ඩින් කියන ඔප්ෂන් එක. අතරම යාළුවනේ මෙතෙන්දි දෙන්න ඕනේ ෆන්ඩ් රේසින් ඕ ක්‍රවුඩ් ෆන්ඩින් කියන ඔප්ෂන් එක. ඉතින් මෙතෙන්දි මේ බටන් එක අපි ක්ලික් කරලා මෙතෙන්දි දෙන්න ඕනේ new page කියන එක. ඉතින් ඊට පස්සේ මෙතන යට තියෙනවා new page කියන බටන් එක ඔයා ක්ලික් කරන්න ඕනේ. ක්ලික් කරලා ඊට පස්සේ මෙන්න මේ විදිහේ දැනකට ඔයාව ඩිරෙක්ට් වෙනවා. එතකොට ඔයාට එතනින් පස්සෙත් කරන්න තියෙන ඒවා ටික මම පැහැදිලි කරන්නම්. දැන් අපිට තියෙන්නේ අපේ දුක කියන්න. ඉතින් දුකට අපි මොන හේතුවක් උඩද කියලා මාතෘකාවක් දෙන්න ඕනේ. ඉතින් මෙතෙන්දී අපිට දෙන්න ඕනේ create campaign title එක. ඉතින් මම දෙන්නේ මොකද මගේ මේ වෙලාවේ මගේ job එක නැති වුණා.
ඒ වගේම ඉතින් ඒව නිසා මට මේ දවස්වල මගේ ජීවිතය ගෙනියන්න අමාරුයි කියලා මම මෙතන මෙහෙම පොඩි ටොපික් එකක් දෙනවා ඕගොල්ලන් බලා ගන්න පුළුවන්. ඉතින් ඊළඟට මෙතෙන්දි දෙන්න form of language කියන තැනට ඔයා ඉංග්‍රීසි කියන එක දෙන්න. ඉංග්‍රීසි කියන එක දීලා යාළුවනේ ඊට පස්සේ ඔයාට පුළුවන් මෙතනින් ඔයාට මේ කැම්පේන් එක හරහා අවශ්‍ය කරන මුදල්. ඒ කියන්නේ ඔයා කීයක් බලාපොරොත්තු වෙනවද මේ කැම්පේන් එක හරහා කියලා. ඉතින් මම මෙතෙන්ට මගේ සල්ලි වලින් එහෙම නැත්නම් මෙහි කතා කරන ඩිරාම් වලින් මම 10000ක් කියලා මෙතන ටයිප් කරනවා. ඒ ඇත්තට මෙතන USD 10000ක් කියලා තමයි එතනින් බලාපොරොත්තු වෙන්නේ. හරි ඔයා ඒ user interface එකට log වුණාන් පස්සේ යාළුවනේ ඕගොල්ලෝ මෙතන ටික් එක ස්ලයිඩ් කරන්න දකුණට enable crowdfunding කියන එකට. ඊට පස්සේ ඕගොල්ලන්ට කරන්න තියෙන මෙතන ඔයාගේ details ටික එහෙම නැත්නම් මෙන්න මේ හේතුව උඩ කියලා ඔයාගේ හේතුව description එකක් විදිහට මෙතන පහලින් සඳහන් කරන්න. මොකද වම් අත පැත්තේ උඩ ඕගොල්ලන්ට පේනවා මේ වෙනකොටත් ඔයාගේ දුකට හේතුවේ title එක මාතෘකාව මේ වෙනකොටත් add වෙලා තියෙනවා. ඉතින් මෙතෙන්ට ඔයා ඒකට ගැළපෙන image එකක් මේකට upload කරන්නත් ඕනේ යාළුවනේ මම හිතනවා පෙන්නන්නම්. ඒ image එක අතන enable කරා image එක description එක ඔයා ලිව්වා. ඊට පස්සේ ඔයාගේ ඒ අදාළ ටිකක් දුක්මුසු ඔයාගේ ෆැමිලි ඒ කියන්නේ මේකම දාන්න එපා ටොපික් එක ඔයාට ත්‍රිවිල්ලයක් ගන්න ඕනේ එහෙම නැත්නම් ඔයාගේ এডুকেෂන් වලට මොන හරි ෆන්ඩින් එකක් ඕනේ ඔයා දැනට කරගෙන යන. ඉතින් ඒ කියන්නේ සල්ලි මදි ඉගෙන ගන්න ඩිග්‍රී එකට මේ වගේ සල්ලි ටිකක් ඕනේ කියන්නේ. අන්න ඒ වගේ දේවල් වලට මේ හරහා අපිට මුදල් යම්කිසි ප්‍රමාණයක් මේ හරහා අපිට ෆන්ඩ් එකක් රේස් කරගන්න පුළුවන්. හොඳයි. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ ටික පුරවලා එහෙම නැත්නම් ෆිල් කරලා ඔයාලා මෙතන create campaign කියන බටන් එක ක්ලික් කරන්න තියෙන්නේ. මේකේ ඊළඟට වැදගත්ම කාරණේ තමයි ඔයාගේ payment මේ. එතකොට ඕගොල්ලෝ පේනවා මෙතන payment එක සම්බන්ධයෙන් දෙයක් ඒගොල්ලෝ කතා කරනවා. ඕගොල්ලන්ට පේනවා මෙතන connect payment processor කියලා දාලා තියෙනවා. ඉතින් මෙතෙන්දී අපිට payment විදිහට option දෙකක් තියෙනවා. එකක් ඕගොල්ලන්ගේ Stripe account එක. ඇත්තටම අපිට මේ වෙනකොට Stripe account එකක් ලංකාවට හදාගන්න බෑ. මොකද හදාගන්න පුළුවන් බැරි කමක් නැහැ. ඒ කියන්නේ අපි ඇමරිකාවේ ෆෝන් නම්බර් එකක් අරගෙන account එකක් create කරලා එතකොට TIN tax number එකක් එහෙම අරගෙන ඒ වගේ හදන්න procedure එකක් තියෙනවා. මම ඒක හරියටම දන්නේ නැහැ. ඒක මම ඒ ගැන කතා කරන්නේ නැහැ. ඒ වගේ කරන කට්ටිය ඉන්නවා. ඉතින් එහෙම අපිට Stripe account එකක් හදාගන්න පුළුවන්. ඉතින් අපි හැමෝටම ලේසි ක්‍රමය තමයි මේ PayPal කියන එක. ඉතින් මේ වෙනකොට PayPal කියන එක ඕගොල්ලෝ දන්නා මේ YouTube එකේ හැමතැනම තියෙනවා කොහොමද ලංකාවට account එකක් business account එකක් create කරගන්න කියලා. මොකද මේ සඳහා අපිට අවශ්‍ය වෙනවා business account එකක්. ඒකට තමයි අපිට මේ ෆන්ඩ් රේස් වෙන සල්ලි අපිට ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක තමයි අපේ wallet එක විදිහට ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට අපේ email එක විතරයි අපිට මෙතෙන් දෙන්න තියෙන්නේ. ඉතින් ඔයා business account එකක් හදා ගන්න ඕනේ PayPal. ඒකට ගිහිල්ලා business account එකක් ඔයාගම නැත්නම් හදාගෙන එහෙම නැත්නම් තියෙනවා නම් ඒ email address එක මෙතනට දීලා proceed වෙන්න විතරයි තියෙන්නේ. එතකොට මේක complete වෙනවා. ඉතින් මම මේ දක්වා ඕගොල්ලන්ට මම පෙන්නපු දේවල් මේ විදිහටම කරගන්න යාළුවනේ. මම description එකක් ඔයාට පුළුවන් chat GPT එක හදාලා ඔයා ඊට පස්සේ ඒක වෙනස් කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයා manually ඔයා ඒක copy කරලා word එකකට එහෙම අරගෙන ඒක වෙනස් කරලා තමයි අපි හදන්න ඕනේ. අපිම ලියලා කරන්න පුළුවන් නම් ලොකු දෙයක් ඒක. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි මේ අද කතා කරපු donor box කියන site එකේ fund එකක් raise කරගන්නේ. එහෙනම් මේ වගේ අලුත් වීඩියෝත් එක්ක හමු වෙමු. ගිහින් එන්නම් පහළ තියෙන subscribe button එකත් ඒ වගේම bell icon එකට click කරලා තියාගන්න මේ වගේ අලුත්ම වීඩියෝ ඔයගොල්ලෝ ගාවට ගෙන්න ගන්න. එහෙනම් එන්න